60යි SMS 50යි නොමිලේ දවසටම රුපියල් 12යි. හච් ශ්‍රී ලංකාවේ අවම ගාස්තු ගැන තව මොන කතාවද? ඔය ගමන යන්න එපා. ඔයා අද දෙදුනුලයි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ගියේ කොහටද කියලා අපි දන්නවා. අපිට බොරු කරන්න හදන්න එපා. අපිට හංගන්න හදන්නත් එපා. ඔයාට හිතන දේවල් කරන්න කවදාවත් ඔයාට ඉඩ ලැබෙන්නේ නැහැ. තාත්තා මම පොඩි ළමෙක් නෙවෙයි. මට කියලා නිදහසක් තියෙන්න ඕනේ. මම කැමති නැහැ මගේ නිදහසට බාධා කරනවා. කවුද ඔයාගේ නිදහසට බාධා කරන්නේ? ඔයා හදන්නේ මේ නිදහසෙන් අයිති ප්‍රයෝජන ගන්න. ඇත්ත කියන්නේ. ඔයා යන්නේ අර හිඟට කියලා පස්සේ නේද? අම්මේ මේ අපිට යමක් කමක් තිබුණු පළියට නිකන් මිනිසුන්ට අපහාස කරන්න එපා. හිඟන්නන්ට හිඟන්න නොකිය වෙන මොනවා කියන්නේද? අපි හිතුවේ මෙයා රට ගියාට පස්සේ ඒක ඔක්කොම අමතක කරලා ඇති කියලා. බලාගෙන යනකොට ඒ කිසි දෙයක් අමතක කරලා නැහැ. තාමත් අර කෙල්ල පස්සේ දුවනවා. මගේ යුතුයකම් ඉෂ්ට කරන්න. මොන යුතුයකමද? ඔයා බඳින්න ඉන්නේ දේදුණු. ඒ ගැන අපි වචනයක් දීලා ඉවරයි. දේදුණු බඳින්න ඉන්න එක්කෙනා තවත් ගැණු ළමෙක් බලන්න යන්නේ මොන යුතුයකමක් උඩද? දේදුණුට කලිනුයි මම ඒ ළමයට වචනයක් දුන්නේ. කාගෙන් හරද? මම මගෙන් අහලා දුන්නේ. එතකොට අපි මොකද දෙන්නේ? මම කසාද බඳින්න ඕනේ මම කැමති කෙනාව. එහෙමනම් අපි දෙන්නත් එක්ක ගිහින් ඇයි දේදුණුට වචනයක් දුන්නේ? කන්දොස් ක්‍රියාවේ බේරෙන්න. සුනන්ද මට දැන් හරියටම කියන්න. ඔයා කසාද බඳින්න යන්නේ කවුද? දේදුණුද? එහෙම නැත්නම් අපේ පවුල් වලට කිසිසේත්ම ගැලපෙන්නේ නැති අර ගෑනු ළමයාද? තාත්තේ මම කසාද බඳින්න ඕනේ මටත් කැමති මමත් කැමති කෙනෙක්ව. දේදුණු මට කැමති නෑ. ඒ ඇයිනේ වෙනම ලෝකයක. එයා මෙහාට ගන්න බෑ. ඒක නිසා මාව නවත්තන්න හදන්න එපා. මං ආදරය කරන කෙනාව මට කසාද බඳින්න ඉඩ දෙන්න. සේනකයි කොහේ යන ගමන්ද? මං ගෙදර යන ගමන්. ඉතින් කොහොමද? මම ඔයා හම්බෙන්නත් කියලා හිටියේ. එහෙනම් වැදගත් කාරණාවකට වෙන්නේ. ඔව්. අතිශයින්ම වැදගත් කාරණාවක්. ඉතින් කියන්න. මෙහෙම එකපාරටම කියන්නේ. එහෙනම් ඒක ටික නිවිහනෙන්න කියන්න ඕන දෙයක්. නිවි සැනසෙන්න ඉතින් සේනකයට වෙලාවක් තියෙනවා.
ළඟදීම සැනසෙල්ලක් ලැබෙයි. ඒ කොහොමද? තේරුමගේ වෙඩින් එක ගත්තට පස්සේ. මේක ඇවිල්ලා තියෙන දීදුමගේ අයියත් එක්ක නේද? දැන් අපි මොකද කරන්නේ? අපි යන්න? ඔබට විශ්ුද? අපි හැල්ලා යමු. ඒ වුණාට මචං දීදුමගේ අයියට අපිත් එක්ක කතා කරන්න ඕනෙත් දන්නේ නැහනේ. ඒ දීදුන අපිට එහෙම දෙයක් කිව්වේ නෑනේ. දීදුන නම් එහෙම දෙයක් කිව්වේ නෑ. මම මොනවද ලෝඩ් කරලා ඉන්නේ? මොනවද වහන්නේ? මට මොකද එපායි ඩ්‍රින්ක් එක හොඳට නැති. එහෙම හරියන්නේ නැහැ. ඊට මම මොනවද කියනවා? මොකද බං කරන්නේ? හෙලෝ මේනකා. කැලුම් මෙතනට එන්න එපා. ඔය ඉක්මනට මෙතන යන්න. හරි. දැන් දේදුලට මොකද වෙලා තියෙන්නේ? දැන් මට කියන්න බෑ. සෙනකයි මෙතනින් කීයට යයිද දන්නේ. හරි. එහෙනම් මේනකා ඔයා මෙහෙම කරන්න. සේනකයියා ඔතනින් ගිය ගමන්ම මට ආයි කෝල් කරන්න. හරි මම දෙන්නම්. හරි. වරින් කොහෙන්ද? දැන් කොහෙද යන්න හදන්නේ? ඉතින්